ආයිබෝවන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් ස්කූල් YouTube නාලිකාවට. වීඩියෝ 4ක් ගෙනලා තිනවා බලන්න ලෑස්ති වෙන්න. channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න වීඩියෝ වලදී like කරන්න comment කරන්න share කරන්න WhatsApp කරන්න පුළුවන් chat එක නෝන ඕනම කෙනෙක්ට. ඒ වගේම අනිවාර්යයෙන්ම channel එකට උදව් කරන්න. දැන් channel එක report වෙලා ආදායම් වෙන ඔක්කොම නැති වෙලා තියෙන්නේ. ඉතින් ඕගලන්ගේ උදව්වෙන් තමයි දුවන්න වෙන්නේ. හරි. ඉතින් ඕගලන්ට මොකක් හරි දෙයක් ලබා ගන්න නම් ඕගලන්ට අනිවාර්යෙන් පොඩි උදව්වක් එහාට මෙහාට අවශ්‍ය වෙනවා මට. හරි. ඔය බැංකුවට යන වෙලාවට පොඩ්ඩක් එහෙමෙන් ලොකු ගණන් නෙමෙයි 100ක් 200ක් හරි 500ක් හරි කමන්නේ. පුළුවන් විදියට ගේමක් ගහලා දෙන්න. එතකොට මට හැමදාම වීඩියෝස් ටික අරන් එන්න පුළුවන්. හරි එහෙනම් අපි වැඩේට යන්න. පළවෙනි වීඩියෝ එක බලමු. මේක අනිවාර්යෙන් බලන්න ඕනේ. මේ JVP කාලකන්නින්ගේ පොඩි අවජාතක සීන් එකක්. යා. සැලැස්ම භාර දුන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ සන්නද්ධ නායකයෙකු වූ වරුණට. වරුණගේ සැලැස්ම උනේ ප්‍රධාන මේසයේ ඉන්න 8 දෙනාට සයනයිඩ් කවන්නට. මේ සැලැස්මට වරුණට සහාය දුන්නේ බරල්ලේ ප්‍රදීපාස්ටෝස් හිමිකරු අජිත්. අවශ්‍ය සයනයිඩ් ලබා ගත්තේ කොටි සංවිධානයේ සමාජිකයෙකුයි. පළවෙනි වතාවේ සයනයිඩ් ගෙනල්ලා කැමකට මිශ්‍ර කරලා බලලෙකට කන්න දුන්නා. බලලා මැරුන්නේ නැහැ. බලලා වැනි හිටියා විතරයි මැරුනේ නැහැ. පසුව දැනගත්තා සයනයිඩ් කල් ඉක්ුත් වී ඇති බව. නැවත වරක් එකී කොටි සමාජිකයාටම කතා කරලා අලුතින් සයනයිඩ් ගෙන්වාගෙන නැවත වරක් බල්ලාට කන්නට දුන්නාම බල්ලා ක්ෂණිකව මිය ගියා. මෙන්න මේ සයනයිඩ් දෙසැම්බර් 8 වෙනිදා උත්සවයේ ප්‍රධාන මේසයේ අසුන්ගෙන ඉන්න 8 දෙනාගේ සිසිල් බීම වීදුරු වලට මිශ්‍ර කරන්න තමයි සැලැස්ම තිබුණේ. ඒ සඳහා ඔබරෝයි හෝටලේ අරක් කැමියෙකුත් යොදාගෙන තිබුණා. JVP එක සමග දැඩි සම්බන්ධකම් තිබුණ අරක් කැමියෙක්. සමන් ප්‍රියසිරි ප්‍රනාන්දු වරින් වර ඔබරෝයි හෝටලේ වෙත යමින් මේ සැලසුම ක්‍රියාත්මක වන්නට අවශ්‍ය කරන පසුබිම හැදුවා. දෙසැම්බර් 8 වෙනිදා උත්සවය ආරම්භ වුණා. ප්‍රධාන අමුත්තු 8 දෙනා ප්‍රධාන මේසයේ අසුන් ගත්තා. මෙන්න ඒ 8 දෙනා. ආරක්ෂක රාජ්‍ය ඇමති රංජන් විජේරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් සිරිල් රණතුංග, යුද හමුදාපති ලෙෆ්ටිනන්ට් ජෙනරාල් හැමිල්ටන් වනසිංහ, ඒකාබද්ධ හමුදා මෙහෙයුම් මූලස්ථානයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සිසිල් වෛද්‍යරත්න, ෂණික විහිදුම් බලකායේ අනදෙන නිලධාරී බ්‍රිගේඩියර් ජානක පෙරේරා, ඔප්ස් කම්බයින් හි දෙවෙනියා වූ බ්‍රිගේඩියර් ලක්ෂ්මන් අල්ගම, ෂණික විහිදුම් බලකායේ පුරෝගාමියෙකු වූ මේජර් ගාමිණී හෙට්ටිආරච්චි, පොලිස් අධිකාරී රොනී ගුණසිංහ. දැන් ඔන්න සිසිල් බීම අරගෙන එන සේවකයා සමග අරක් කැමියාත් පැමිණියා. සැලැස්ම තිබුණේ මේ සිසිල් බීම පානය කරන්න දුන් වහාම අරක් කැමියා ඔබරෝයි හෝටලෙන් පලා යාම. ඔහුට පලා යාම සඳහා අති නවීන මෝටර රථයක් ඔබරෝයි හෝටලේ ඉදිරිපිට නවත්වා තිබුණා. එහෙත් සිසිල් බීම ගෙන පසුව රංජන් විජේරත්න ඇමතිවරයා කිව්වා මට නම් තේ එකක් බොන්න තිබුණොත් හොඳයි කියලා. ඉතින් ඇමතිතුමා එහෙම කිව්වහම අනිත් අයටත් වෙන කතාවක් නැහැ. අපිටත් තේ හොඳයි කියලා කිව්වා. ඉතින් සැලැස්ම එතනින් ඉවරයි. සිසිල් බීම වේදුරු නැවත රැගෙන ගියා. ඒවා රැගෙන ගිය පුද්ගලයා කිව්වා අපි අනිත් එවුන්ට දෙමු කියලා. නමුත් අරක් කැමියා කිව්වා බෑ. මට අණ ලැබිලා තියෙන්නේ හෙඩ් ටේබල් එකේ ඉන්න 8 දෙනාට විතරක් දෙන්න. දැන් මේක වැරදුනා. ඒ නිසා අනිත් මිනිස්සු මරන්න අවශ්‍ය නැහැ කියලා ඔහු කිව්වා. මේ සැලැස්ම ඒ අවස්ථාවේදී එළිදරව් වුණේ නැහැ. මක් නිසාද සයනයිඩ් දෙන්නට ලැබුණේ නැහැනේ. පසු කාලයකදී අහම්බෙන් තමයි මේ සැලැස්ම අනාවරණය වුණේ. ඒක වුණෙත් මේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සම්බන්ධකම් පැවැත්වූ සහ මේ සැලැස්මට උදව් කරපු සොල්දාදුවෙක් ළඟ තිබිලා අහුවෙනවා සයනයිඩ් සහිත සිරින්ජයක්. ඒ ඔස්සේ සොයාගෙන යද්දී තමයි මේ සැලැස්ම අනාවරණය වුණේ. දැන් ප්ලෑන් A එක අසාර්ථක වුණා. ඉන්පසුව ක්‍රියාත්මක වුණා ප්ලෑන් B එක. ප්ලෑන් B එක මොකක්ද? අධිබල ඇති බෝම්බයක් සවි කරපු මෝටර රථයක් අරගෙන ගිහින් රංජන් විජේරත්න ඇමතිවරයා ගමන් ගන්නා වාහනේ ගැටෙන්නට සැලැස්වීම. වෙනත් විදිහකට කියනවා නම් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීම. පේනවද මුන්ගේ ඒ දවස්වල කරන්න හදපු දේවල් මිනිස්සු දැන් අද කියද්දි කොහොමද? කොහොමද මිනිසුන්ට ගේම දෙන්න හදපු විදිය? අම්මට සිරි. එදා ඒක කරගන්න බැරුණා අන්තිමට තේ ඉල්ලපු හින්දලුනේ. ඉතින් මුම් මචං ඒතර අදත් ඉතින් ඔහොම තමයි කරන්නේ. දැන් කී දෙනෙක් එහාට මෙහාට දැන් නැති වුණාදනේ? ඔය එක එක තැන්වල දැන් කී දෙනෙක් නැති වුණාද? මුන් ඔයගේ ගේමක් අනිවාර්යෙන් ගහනවා ඇති. නැත්තම් මුන්ට පැවැත්මක් නැහැ හොඳේ. මුන් ඔය ඉන්නේ හිරේ දාන්නම් අරකයි මේකයි කියන හින්දා තමයි මිනිස්සු තාම බලාගෙන ඉන්නේ. නැත්තම් මුන් මොකද වෙන වැඩක් කරන්නේ නැහනේ. වෙන වැඩක් කරන්නේ නැහනේ. හරි අපි යම් මේ දවස්වල ගොවීන්ට ප්‍රශ්න අනිවාර්යෙන් මේ බලන්න ඕනේ. මේ ගොවීන් කතා කරන විදිය සුපිරි. මම ඇත්තටම කැමතියි. තවත් මීට වඩා හොඳට කතා කරන්න ඕනේ හැමෝම. ගොවීන් විතරක් නෙමෙයි. මොකද මේ කාලකන්නින්ට හොඳට කතා කරන්න ඕනේ. නිකන් අර ලස්සන භාෂාවෙන් කතා කරන්න එපා. හොඳට කතා කරන්න. දැන් ගල්මුසලෙක් කියනවා ලංකාවේ යල පටන් අරන් නැල්ලු වීගන් මුන් මහත්තයා ඇට පිටින් ගංජා කාලද මුන්ට පිස්සු මහත්තයා මාස 3ක පෙඟිච්ච යට කලිසම ගණ්ඩවත් ඉතුරු වෙන්නේ නැණි මහත්තයා මුන් කරන්න මුන් ආණ්ඩුද මේ කරන්නේ මහත්තයා මොකද මාමේ මේ මූද දිහා බලාගෙන ඉන්නේ නෑ මහත්තයෝ අර ගොයියා මාළු ඉන්න තැන කියලා මැසේජ් එක වෙනකම් මේ බලන් ඉන්නේ ඉතින් වෙනන මිනිස්සු දැන් කතා කරන විදිය නියමයි ගල් මූසලයෝ හොඳට කතා කරන්න මොකද ඕගොල්ලෝ ඡන්දෙ දුන්න හින්දා ඕගලන්ට අනිවාර්යෙන් දුක ඇති ඕගලන්ට කියපුවා කරපුවා නේද ඇවිල්ලා ළඟට ඇවිල්ලා ඕගොල්ලොත් එක්ක කරට අත දාගෙන කතා කරපුවා ඉතින් දැන් ඕගලන්ට ඒව මතක් වෙනකොට කේන්තිත් යනවා ඇති ඒ වගේම අර මාළු ඇප් එක ඒක නම් AI වීඩියෝ එකක් ඈ කොහොමුණත් අපිට AI හරි මොන හරි කවන්නේ අපි ලස්සන වීඩියෝ එකක් ඒක ක්‍රියේට් කරලා තියෙන නිසා ඒ වීඩියෝ එකක් දැම්මේ හැබැයි ඉතින් ඇත්තනේ කෝ දැන් කොමාලු අල්ලනවා කියන ඇප් එක මුන් අර මේ ඩයලොග් එකේම ප්ලේ ස්ටෝර් එකේ තියෙන ඇප් එකක් ගැන කතා කරලා තියෙන්නේ මුන් අයියෝ දැන් ඒක අප්ඩේට් කරන්න ගියා තමයි හැමදාම ඉන්නේ අප්ඩේට් කරන්නත් දැන් අවුරුදු දෙකක් ගිහිල්ලා තාමත් අප්ඩේට් එකක් නැහැනේ
උඹලට ඉතින් මචං උඹලට ගහන්න ඕනේ බං. උඹලට ගහන්න ඕනේ. උඹලා තාම පාරට වහින්න නැති එකනේ උඹලට ගහන්න ඕනේ. උඹලා මේ බයේ ඉන්නවනේ. එහෙම තමයි මචං. බය වෙන්න ඕනේ. දැන් මගේ channel උත් ඔක්කොම report කරලා මුන් ඔක්කොම නැති කරනවා කියන්න දෙන්නේ නැහැ නේ කිසිම දෙයක් ඇත්ත. ඒක නම් ඇත්ත. හැබැයි එහෙනම් අපි එහෙනම් කොහොම හරි වෙලාව ආවමවත් පාරට එන්න ලෑස්ති වෙලා ඉන්න. නැත්තම් මුන් හිතනවා මචං මේ අපි තාම මේ බලන් ඉන්නවා මිනිස්සු මුන්ට කැමති. ඒකයි මේ මිනිස්සු පාරට එන්නේ නැත්තේ. අපි අපේ වැඩ ටික කරන් යන් ඔය ඔහොමම කියලා මුන් ඔය නිකන් ඉන්නවා. එහෙම නිකන් ඉන්න දෙන්න එපා මුන්ට දැන්. මුන් ගත්තේ කරන්නම් කියලානේ. කරන්න අනිවාර්යෙන් ඕගොල්ලෝ හොඳට ඒ කියන්නේ පුෂ් එකක් දෙන්න ඕනේ. හරි. ඕගොල්ලෝ ඇවිල්ලා බලන්න ඕනේ. ඕගොල්ලෝ දැන් කියන්න ඕනේ අපි ඡන්දේ දුන්නා. අපි දැන් බලනවා උඹලා කරන වැඩ. ඒ විදිහට ඇවිල්ලා පාරට ඇවිල්ලා එහෙමවත් ඕගොල්ලෝ කියන්න ඕනේ. ඒක මතක තියාගන්න. හරි. අපි යන් මේ වීඩියෝ එක අවසාන වීඩියෝ බලන්න. දැන් මේ හැමතැනම හොරුනේ බා. මට නම් හිතෙනවා මචං මේක මේ ජෙප්පු ඇවිල්ලා තමයි මේ හොර වැඩේ කරන්න ඇත්තේ. අවුරුදු 2කට කලින්. අපි බලමු. මේ බලන්න මේ සනසේ ලෝන් එකක් කරන් තියෙනවා මේ විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්. මේ විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ දැනට මේ අවුරුදු 5ක් ලෝන් එක 19000 ගණන් ලෝන් එකෙන් කැපෙනවා. නමුත් අවුරුද්දටම කැපෙලා තියෙන ලක්ෂයයි 1යි ගන්න. තාම ඒ කියන්නේ අවුරුදු 5කටම කැපෙලා තියෙන මේ දැන් මෙයා පැරලයිස් වෙලා ඉන්නේ මේ සනස බැංකුව මේ මාතර මේ බලන්නකෝ මේ සනස බැංකුව මාතර අවුරුදු 5කටම මේගොල්ලෝ කපලා තියෙන්නේ මේ මෙයාගේ මේ ලෝන් එක ගෙවිලා තියෙන්නේ මේ 1 ලක්ෂයයි. මේවා අරන් ගිහලා මේගොල්ලෝ කනවා මොනවනේ ඉතින්. මේ සනසේ මේ තියෙන මේක තමයි මේ කියන්නේ. බලන්න ඈ දැන් අවුරුදු 5කටම ගෙවිලා තියෙන්නේ ලක්ෂයයි. මේවා පුදුම බැංකුනේ මේවා. ඈ ඇත්තම කියනවනම්. හරි. දැන් මේ ඔය සල්ලි ගන්න මේකෙන් ගන්න විදිහට මම කියන්නේ මගේ මහත්තයා ඉන්නවනම් පොඩක් කතාලා කියන්න ඕන. මේ බලන්නකෝ. මෙයාට නැගිටින්න බෑ. මෙයා මේ පැරලයිස් වෙලා ඉන්නේ. ආ. පේනවනේ? ඈ ලක්ෂ 10ක් ලෝන් එක අරගෙන අවුරුදු 5කටම දැන් ගෙවන්න තියෙනවා ලක්ෂ 12 ගාණක්. ඈ ලක්ෂ 12 ගාණක් ගෙවන්න ඕන අපව. වීඩියෝ දාන්නද? දාන්න නෑ මේක. දාන්න කියන්නේ මොකද? එහෙම කරන්නේ කොහමද? ඒ මොකද? වීඩියෝ කරන්න නැහැ අවුරුදු 5කට ලක්ෂයක් කැපිලා තියෙන්නේ. පුදුම සෙල්ලමන්නේ ඒක. ඒක කොහොමද අයින් කරන්නේ? දැන් අයින් කරන්න කියන්නේ කොහොමද මහත් එහෙම කියන්නේ? ඔව් අපිට මාධ්‍ය නිදහස තියෙනවා. අපිට මනුස්සයෙක් එක්ක කතා බහ කරගෙන නිදහස තියෙනවා. ඔව් අපිට නිදහස තියෙනවා. ඔය මහත් කොහොමද කියන්නේ වීඩියෝ කරන්න බෑ කියන්නේ? නෑ අපි මේ අහන්නේ අවුරුදු 5කටම කැපිලා තියෙන මේ ලෝන් එක ලක්ෂයයිනේ. බුදුම ලෝන් යන්නේ මේකක් නේද? ඈ? සර් පොඩ්ඩක් එන්න මේ අවුරුදු 5කට කැපිලා තියෙන ලක්ෂයයි මේක. ලක්ෂයයි ලෝනේ. එහෙම වෙන්නේ කොහොමද සර්? සර් ලෝන් ගන්න නැත්නම් කොහොමද දැන් මම මාර අසරණ ගියාද මේ වෙලාවට. මේ අවුරුදු දෙකක් ගන්න කලින් කොහොමද මාරුනේ? අපි ඒක කරන්නේ. ඔය වරින් මත. මොන වරින්? ඒවා මේවා ගෙනින් ළමයින්ට කන්න දෙනවනේ. ඈ? මේ බලන්න ඔය පේනවනේ දැන් මේ ඇත්තටම මේ බලන්න කට්ටිය. අවුරුදු 5කටම ලක්ෂයද? ලක්ෂයක කැපිලා තියෙන්නේ. ඔයගලන්ට තේරුණාද මම මේක ටඩක් ගාලා යවුවා හරිද මේක තියෙන්නේ අවුරුදු 5කට විතර කලින් ලක්ෂ 10ක් අරන් තියෙනවා ලෝන් එකක් මාසෙට 19000 ගාණි කැපෙන්න සනසේ ඉතින් අවුරුදු ගානම ගිහිල්ලා මේ මිනිස්සු ඇවිල්ලා බලනකොට ගෙවිලා තියෙන්නේ තාම රුපියල් ලක්ෂයයිලු හැබැයි හැම මාසෙම 19000 ගාණි කැපිලා තියෙනවා අවුරුදු 5ක් යනකම්ම මට නම් හිතෙන්නේ මෙහෙමයි හරි ඕක අවුරුදු 2කට විතර කලින් දැන් මම ඇවිල්ලා ජෙප් ඇවිල්ලා බැලුවානේ බලලා හිමින් සැරේ ඕක ගාන අඩු කරන්න ඇති බා ඒක තමයි උන් ඊට පස්සේ ගෙවපු ගණන් උන්ගේ අතට ගන්න ඇති අනිවාර්යෙන් මචං ওই වගේ දෙයක් තමයි සිද්ධ වෙන්න ඇත්තේ මොකද මුන්ව විශ්වාස කරන්න බෑ මේ ජෙපි හැටි කරේ කවුරු හරි මුන්ගේ කලබනාකරණය කරන කවුරු හරි එකෙක් මේකට මැනේජර් වෙලා හරි එතන වැඩ කරන උන් ටිකක් හරි ජෙප්පෝ සෙට් එකක් අනිවාර්යෙන්ම ওই විදියට ওই මිනිසුන්ගෙන් ගසා කාලා හිමින් සැරේ ලක්ෂයයි ගෙව්වේ කියන තැනට හදලා තියන්න ඇති ඔක්කොම බිල් පත් ටික එහෙම තමයි වෙන්න ඇත්තේ අනේ මන්දනේ හැම තැනින්ම හොරකම් කරනවානේ ඈ ඒ කියන්නේ මාරම හොරකම් කිරිලා ඒ කියන්නේ මුන් ඒ කියන්නේ මාර අලුත් සිස්ටම් එකක් පටන් ගත්තා ඔය හැක් කරන සීන් එක එහෙම මේකත් හැක් වෙලක් දන්නේ නැහැ ඒ ගෙවපු සල්ලි ටික එහෙම කැපිච්ච ණය ඔක්කොම ඒ කියන්නේ ගත්ත 19000 ගානේ හැමදාම ගෙවපු ඔක්කොම ටික හැක් කරක් දන්නේ නැහැ අඩු කළාක් දන්නේ ඊට පස්සේ සිස්ටම් වලින් අඩු කළා දැන් තාම ලක්ෂය ගෙවලා තියෙන්නේ අවුරුදු ගානකට පස්සේ අයියෝ මුන් ගැන කතා කරද්දී එහෙම ඒ කියන්නේ මට මාර දුකක් දැනෙනවා. ඒ කියන්නේ මං අපි කොච්චරනම් මේ page නැති කරගෙන channel නැති කරගෙන අපි කිව්වද මේ කතාව. මට ඇත්තටම දුකයි. ඒ කියන්නේ මම දැන් මේ වැඩසටහන් ටික කරලා මම පාඩම් කරනවානේ කොරියන් එහෙම පාඩම් කරන වෙලාවට එහෙම මට මතක් වෙනවා මචං. ඇත්තටම මේ කරන වැඩේත් හරියද මං කොච්චරනම් මේ මිනිසුන්ට මේවා කිව්වද. ඒවා අපිව ගණන් ගන්න නැහැ මේ මිනිස්සු. ඇයි මෙහෙම කරන්නේ මේ රටේ මේ ඔක්කොම මේ ප්‍රශ්න ඇති වෙලා මෙච්චර. මේ ජීවි කාලකණිම විශ්වාස කරන්න එපා බං. මොනවද බං උන් කියනවා විශ්වාස කරන්නයි අපි කියනවා අවිශ්වාස කරන්නයි මොකද්ද? මේ වීඩියෝස් දාලා මේ ඔක්කොම කරලා හැමදාම පෙන්නනවනේ මචං ඒත් උඹලා විශ්වාස කරන්නේ නැහනේ. එහෙම කරන්න එපා. අනිවාර්යෙන් විශ්වාස කරන්න නැත්නම් මේ රට හදා ගන්න බෑ. අනිවාර්යෙන්ම රට යටටම යනවා මේ ඕගොල්ලෝ විශ්වාස කරන එක කරේ නැත්නම් හරියට. අපිව විශ්වාස කරන්න අනිවාර්යෙන් ඈ. මොකද මේ වීඩියෝස් දාලා කරන්නේ. තේරුම් අරගෙන එහෙනම් ඊළඟ දවසේ තමයි යමු. අනිවාර්යෙන්ම channel එකට උදව් කරන්න. channel එක ඉස්සරහට ගෙනියන්න එහෙනම් අදට යනවා.